වෙන දේවල් හිතා ගන්න බෑ. හිතන දේ වෙන්නේ නැහැ. ඉතින් මාමා කිව්වා වගේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකයේ සියලුම දේ අනිත්‍යයි. මාමා කිව්වා හරි මේ ලෝකයේ සියලුම දේ අනිත්‍යයි. ලැබෙන සුන්දර සන්ධ්‍යාවක් වෙන්න කියලා හදවතින් අපි ප්‍රාර්ථනා කරමින් let us start පෙර පාසලේ අසර පාසල පවත්වනු ලබන මේ විවිධ ප්‍රසංග ආරම්භ කිරීමට අපි සූදානම් වන්නේ. ඉතින් ඒ වගේම ඉන්දික මහතා පොඩි රවින්ද්‍ර මහතා මොකද කාර්මික ශිල්පී ඒ වගේම වෙළඳ එසේනම් මේ ආරම්භ ගන්නේ 2025 ලිටල් ස්ටාර්ස් පෙර පාසලේ පුංචි පැංචන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගයයි. ඉතින් මාමේ ඥාන පත්‍රකූලව මුලින්ම අපිට තියෙන්නේ අපිට කවදාත් අතහිත දෙන්න වචනයකින් හරි සංග්‍රහ කරන අයව පිළිගන්න. ඉතින් ඒ සඳහා මම මාමට ආරාධනා කරනවා මුලින්ම ආරාධිත අමුත්තන් පිළිගන්නන්න සහ හඳුන්වා දෙන ලෙස. ඉතින් සියලුම දෙනාට සුබම සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුබ සන්ධ්‍යාවක් කිව්වට අපේ රටේ අයහපත් කාලගුණය ධාරණ්‍යකාත වරුසාව මේ දින කීපේ පුරා මුළු රටටම වැටිලා මුළු රටේම ජනතාව මම හිතන්නේ අසතුටුතාවයට මුහුණ පාලා සිටින වෙලාවේ රට සුවපත් වේවා කියලා හදවතින්ම මුලින්ම ප්‍රාර්ථනා කරමි. අපි ඊටමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා මිල්ලක සිදුමුල්ල ධර්මපාල යෝගාශ්‍රමයේ විහාරාධිපති පූජ්‍ය ඇතැබෙන්දුව අමිතසාර අපේ ස්වාමීන් වහන්සේ අපේ ලොකු අම්දන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව මේ අවස්ථාවේදී ඊටමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි নমස්කාර පූර්වකව ආරාධනා කරා වඩින්නට කියලා දේවාලකන්ද ශ්‍රී නාකික ධර්මරාජ විහාරස්ථානයේ විහාරාධිපති මොහේනේ සෝපිත අපේ ස්වාමීන් වහන්සේට ඉතින් ස්වාමීන් වහන්සේට වැඩ කටයුත්තක් තිබෙන නිසා මම හිතන්නේ අද දිනේදී අපිත් එක්ක එකතු වෙන්නට නොහැකිතාව උන්වහන්සේ අපිට මතක් කරලා තිබෙනවා. ඉතින් ආරාධිත අමුත්තන්ට අපි ආරාධනා කරා මතක් කරන්න ඕනේ හල්කන්දපිල මහා විද්‍යාලයේ විශ්‍රාමික සංගීත ආචාර්යනේ දිස්නා ස්වාමිස් ගුරුතුමියට ආරාධනා කරා. ඒ වගේම සියලුම බෞද්ධ කටයුතු සහ පොදු වැඩවලදී අපිට අතහිත දෙන සිටින රොඩ්රිගෝ මහතාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරා. ඒ වගේම අයේෂා බුක්ෂොප් අධිපතිනියටත් අපි ආරාධනා කරා. ඒ වගේම ඉන්දික මහතාටත් ආරාධනා කර සිටියා. ඒ වගේම බොයිල් රංජිත් මහතා මෝටර් මෙකැනික් කාර්මික ශිල්පී මහතාටත් අපි ආරාධනා කර සිටියා. ඒ වගේම වෙළඳ ව්‍යාපාරික කැලුම් මහතා කැන්ද ගහවිල එතුමාට ආරාධනා කර සිටියා. ඒ වගේම අනුෂා මහත්මිය ඒ වගේම වෙළඳ ව්‍යාපාරික සුමනසේන මහතා ඒ වගේම මෙහිපර සමිතියේ ගරු සභාපති මුතුකුඩ මහතාට ඒ වගේම චමින්ද මහතාටත් ගෞරවයෙන් ආරාධනා කර සිටියා. ඒ වගේම ඊකොම් බුක්ෂොප් අධිපති ජනක උඩවත්ත මහතාටත් ආරාධනා කර සිටිනවා. මිල්ලක සුළුමුල්ල ධර්මපාල යෝගාශ්‍රමයේ ගරු විහාරාධිපති පූජ්‍යපාද ඇතැබෙන්දිවගේ අමිතසාර අපගේ ලොකු අම්දර වහන්සේට ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා. කොල්තෙල් පහනේ පහන් සිරුවක් දැල්වමින් මේ වැඩසටහනට ශක්තියක් ධෛර්යයක් ලබා දෙන්නට කොල්තෙල් පහනේ පහන් සිලු දැල්වෙන ආකාරයටම මේ වැඩසටහන දැල්වේවා ගෞරවයෙන් ආරාධනා කරන්නට මේ කොල්තෙල් පහන් සිලු දැල්වන්නට කියලා. ඒ වගේම අපි ඊටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පෙර පාසලේ මවකට සහ පියෙකුට ඒ වගේම දියණියෙකුට සහ පුතෙකුට ආරාධනා කරනවා. ඒ වගේම මේ පෙර පාසලේ නිර්මාතෘතුමිය අපේ නිසංසලා ගුරුතුමියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන මම හිතන්නේ මේ දිනවල කවුරුත් කතා බහට ලක්වන ශ්‍රී ලංකා යුද හමුදාව සියලුම ත්‍රිවිධ හමුදාවට අපේ කිසනම ආචාර්ය කරමින් අපේ ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් අපේ නිසංසලා ගුරු මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා බණ්ඩාර මහතාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම නිසංසලා ගුරුතුමියටත් ආරාධනා කරනවා කොල්තෙල් පහනේ පහන් සිල් දැල්වමින්. ඒ වගේම නිසංසලා ගුරුතුමියගේ ආදරණීය පියාණන්ට අපේ සුද්ධ මාමට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා කොල්තෙල් පහනේ පහන් සිල් දැල්වමින්. මේ චිරක්කත කොල්තෙල් පහනේ පහන් සිල් දැල්වන සේම
අපේ ආදරණීය චුට්ටටම්ගේ ජීවිත සාර්ථක වේවා. මේ රටේ වියසන තත්ත්වය ඊටමත් ඉක්මනින් මගහැරිලා අපේ රටේ ජනතාවට සෞභාග්‍යයෙන් ජීවත් වන්නට කිසිම කරදරයක් නැතුව ජීවත් වන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. මේ සුළි පුණාට තත්ත්වය මේ වැසි තත්ත්වය ඉක්මනින් මගහැරලා අපේ රටේ ජනතාවට සෞභාග්‍ය උදා වේවා. හිතේ තිබෙන ගින්දර නිවේවායි අදපතින් ප්‍රාර්ථනා කරමින් අපි චිරාගල පොල්තේ පහනේ පහන්සිය ගල්ලු. නිසංසලා ගුරු මහත්මියගේ තාත්තට ආරාධනා කරපු වෙලාවේ අම්මට ආරාධනා කරනවා මගේ ඉඳීම. මම හිතන්නේ මේ පෙර පාසලේ ආරම්භ කළා පාසල් වලට ගිහිල්ලා හොඳින් ඒවට මුහුණ දෙන්නට ඇය ලබා දෙන ශක්තිය අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට කැමතියි. ඉතින් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් මතක් කරමින් අපිට ශබ්ද විකාශන යන දිනේදී ලබා දෙන අපේ කටහඬ බොහොම අපූර්වවට ඔයගොල්ලන්ට ඇහෙන්න සලස්වනවා. කිසිම අපහැදිලියක් නැතුව බොහොම ලස්සනට ඒක සකස් කරලා තිබෙනවා. හරියම නම් රටේ උදුරු තත්ත්වය සියල්ලම යහපත් පැත්තට හැරිලා අපේ රටේ ජනතාවට යහපතින් ජීවත් වෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි මහා සංඝරත්නයේ අපි සම්මානසේ වඩම්මා තිබෙනවා. සියලුම දෙනා පංචශීලයේ පිළිපදවන්නයි සූදානම් වන්නේ. ඉතින් අපි හොඳ සාදුකාරය පවත්වලා අපි ස්වාමීන් වහන්සේව පිළිගමු. පැමිණ සිටින හැම දිනම මේ සන්ධ්‍යා කාලය තුලදී බලාපොරොත්තු වන්නේ මේ පුංචි දූ දරුවන්ගේ නැන ගුණ බලය තිබෙන ඒ වගේම ගොඩනංවන තැනක් විදිහට ඒ තැන තුලදී මුල්ලමාවිය සංවර්ධනය මේ තැන තුලින් එකතු කරන තැන. මොකද ඒ අනුශාසනාව සිද්ධ කරන්න දැන් මේ වෙලාව තුලදී ඔබ හැමදෙනාම තුන්වතාවක් සාදුකාරයක් දීලා ඉන් අනතුරුව নমස්කාරය කියමු පන්සිල් සමාදන්. බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථානය තුල කුංචිම කාලයක් තුලදී මෙවැනි තත්වයකට පත් කර ගන්නට යෙදුන මෑණිවරුන්ගේ පියවරුන්ගේ එකම දරුවා විදිහට මෙතනට බාර දීලා ඉන්නනතුරුව ඒ දරුවාගේ තිබෙන සහජ හැකියාවන් නිපුණතාවන් එලි දක්වන මොහොත. මොකද අද තුල රට තුල පවතින තත්ත්වයන් මත කියන්නට හරි කනගාටුයි. ඔබ රූපවාහිනිය තුලක් දකින්නට ඇති මගේ සහෝදරියක් ඒ ව්‍යසනයට පත් වෙලා තිබෙනවා. මාගේ පියාණන්ගේ සහෝදරයාගේ දියණිය. ඒ වුණත් අද වන විටදී ගමන් වාර නොමැති නිසා ඒ සඳහා සම්බන්ධ වන්නට නොහැකි බව තිබෙනවා. ඒ වුණත් බුදුහාඳුර සඳහන් කරනවා මේ ලෝකයේ තුල තිබෙන්නේ අස්සකෝ ලෝකෝ කියන தত্ত্বය. කිසිවක් ස්ථිර නැහැ. නමුත් මේ පුංචි දරුවන්ට අපි අනාගතයක් හදලා දෙන්න ඕනේ. ඒ අනාගතය හදලා දෙන තැන තමයි මුල් ළමාවිය සංවර්ධනය කියලා තිබෙන්නේ. ඉස්තාස් පෙරපාසලේ අපේම පුංචි නංගිලා මාලිලා සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම හරි අපූර්ව පුංචි පිළිගැනීමේ කතාවකට ලෑස්ති වෙලා ඉනවා.
එහෙනම් අපි මුලින්ම ආරාධනා කරමු සිංහල බසින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන්න ලකි දුෂාලුක පුංචි මාලිට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ගරුතර ස්වාමීන් වහන්සේගෙන්ද සම්භාවනීය අමුත්තන්ගෙන්ද ආදරණීය දෙමාපියන්ගෙන්ද පැමිණ සිටින සියලු දෙනාගෙන්ද අවසරයි කුස්ති අපේ ආරාධනය පිළිගෙන විත්තිස්ථා පෙළ පාසලේ පුංචි අපේ රේගුන් ජවුල් යගබීමල පැමිණ ඔබේ සිරුරයි ආදරයෙන් ගෞරවයෙන් මෙම සභාවේ ස්තුති නලකි සල්කන් ජුනිදු සෙත්‍රසල් මාලිට. Good afternoon, everybody. On a birthday, dear father, dear mother, dear sister, dear grandmother, I would like to only welcome you all for our preschool. Those who participated, our look concert to keep you attention and enjoy our junior master papa. Thank you. My name is Junidu Setrasan. காலை வணக்கம் கௌரவ மதகுரு அவர்களே, ஆசிரியர்களே, பெற்றோர்களே, மாணவ மாணவிகளே, எனது கலை விழாவை பார்ப்பதற்காக வருகை தந்திருக்கும் உங்கள் அனைவரையும் அன்புடன் வரவேற்கின்றேன். நன்றி. நான் லக்ஷ்மி சாஸ்மிகா. පිළිගැනීමේ කතාව පෙර පාසලේ ඉගෙනුම ලබන ආදරණීය දූල පුතාලා එකතු වෙලා කරා. බොහොම ලස්සනයි, බොහොම අපූර්වයි. සතර අතින් ඇවිදින් පිරිත්කන් කිසිදි පුතුනේ බුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත්කන් කිසිදි පුතුනේ බුවක් මල් කිනිත්තෙන් प्रतिबंध केलवाट अंशप्रियापत सलमी नमे पायति संगकड पाहन पायला सहस्पति तारकाव मुमुन्नी सरत नुकगप स्वर्णमाली वासे अग कोत्पलंदरा स्वर्णमाली वासे अग कोत्पलंदरा सतर वरम महाराज सतर अतिन ඇවිදින් පිරිත්පැන් කිසිදු පුතුනේ බුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත්පැන් කිසිදු පුතුනේ බුවක් මල් කිනිත්තෙන් උත්පල
පොකුරට අප්සරාවියන් ලෙන්දොර බලා හිඳිනවා වලහක දෙවිඳු ඉස්වර ඇසෙන් වල බලා පුතු දෙස සුරුමුනි විහාරය ළඟ අන්න හිඳිනවා සුරුමුනි විහාරය ළඟ අන්න හිඳිනවා සතර වරම් දෙවි මහරජ සතර පතින් ඇවිදින් පිරිත්පැන් විසිති පුතුනේ වක්මල් කිරිත්තේ සතර වරම් දෙවි මහරජ සතර පතින් ඇවිදින් පිරිත්පැන් විසිති පුතුනේ වක්මල් කිරිත්තේ ගිල්ලිලා යන්න කියන බොහොම අපූර්ව ලස්සන ගීතය තමයි මේ නර්තනය ඉදිරිපත් කරන්න ඒ ආදරණීය පුතාලා ලෑස්ති වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා අපේ ආදරණීය ෂූටි පැටවුන්ට මේ පෙර පාසලේ ඉගෙන ලබන අපේ ආදරණීය ෂූටි පුතාලට නර්තනය බොහොම අපූර්වට වේදිකාවේ සිට ගෙන එන්නට කියලා. අහස පා
දැකලා නැහැ මේ වගේ නටුමක්. අහක දාපු දුනී තලවලට වැඩකුත් තියෙන්න එපා. ඒ දුනු අරගෙන අපේ කෙලි අලුත් නටුමක් කරලා. වලා කැරලි අතර තිබුණු අඩ සඳ වැටිලා මොලලට බබර බමන්නේ මොකටද අනේ අපේ මුහුණු පවට බලන්න කරුවේ හිරුට වන්දිමි හිරුට අවසර අපට අවසර සඳට වන්දිමි සඳ දෙවිඳුනි අපට අවසර පොළොව මහි කාන්තාව අපට අවසර කරුවගේ නිල් අහස් ගැබේ මේ අපූර්ව නර්තනයට පුංචි සමනල්ලු ටිකක් වගේ වේදිකාවේ හැසිරෙන්න. ඉතින් මේ මම ආරාධනා කරනවා දහම් සනුලි දිනායා කවිජ සනුජ් සඳසි කියන අපේ පුංචි පැංචන්ට දහම් සනුලි දිනායා කවිජ සනුජ් සඳසි කියන හෂිඳු කියන අපේ මේ නංගිලා මාලිලාට හරිම ආදරෙන් ආරාධනා කර සිටිනවා මේ අපේ සභාව ආලෝකමත් කරන ලෙසට. අපි පුංචි පුංචි කරුමගේ අහස් ගැබේ රන්චු රන්චු ඉගිරෙන සමනලුන් මගේ මාමයි පියයි ඉරයි හතයි වගේ අපේ ලොවේ දෙනෙක් වගේ අපේ අපි පුංචි පුංචි කරුමගේ අහස් ගැබේ රන්චු රන්චු ඉගිරෙන සමනලුන් මගේ මුළුන් රදම් වගේ දිගට වෛරේ ගිනිදෙන්න එපා එපා නිලි ගීත ඇසෙන කනට නපුරවලන් දෙන්න එපා එපා අපි පුංචි පුංචි දරුවගේ නිලහස් ගෙවේ රන්චු රන්චු ඉගිරෙන සමනලුන් මගේ රණ්ඩු වෙනවා යාළු වෙනවා පුංචි අපේ හැටි සෙවෝ මගනේ අම්මා තාත්තගේ ආදරේ මොනවනකත් අපිට වයියගේ අපි පුංචි පුංචි තරුමගේ නිල්ලාස් ගැබේ රන්චු රන්චු ඉගිරෙන සමනලුන් වගේ මාමයි පියයි ඉරයි හතයි වගේ අපේ ලොවේ දෙනෙක් වගේ අපේ පුංචි පුංචි දරුවගේ නිල්ලාස් ගැබේ රන්චු රන්චු ඉගිරෙන සමනලුන් වගේ මාමයි පියයි ඉරයි හතයි වගේ අපේ ලොවේ දෙනෙක් වගේ අපේ අපි පුංචි පුංචි දරුවගේ නිල්අහස් ගැබේ රන්චු රන්චු ඉගිරෙන සමනලුන් වගේ අපි පුංචි පුංචි දරුවගේ නිල්අහස් ගැබේ රන්චු රන්චු උන්ව වේදිකාවට ගෙනල්ලා තෑග්ගක් ලබා දුන්නම බොහොම අපූර්වයි. ඉතින් මේ තෑග්ග ලබා දෙන්නට ඉදිරිපත් වෙලා ඉනවා අපේ මේ ගමේ ආදරණීය මේ දූගේ අම්මා තමයි ඉදිරිපත් වෙන්නේ පුතේ. ඔව් මම ඉතින් ඒ චෝටි පුතාගේ අතින් ජොනිදු පුතාගේ අතින් තෑග්ග ලබා දෙන්නයි සූදානම්. වඩේ හොඳ අත්පල සන්නාසයක් දෙන්න බලන්න ඉන්න.
right ගොඩක් ස්තුතියි. පුතේ ගොඩක් එන්නකෝ ඉස්සරහට. ඉතින් මතක් කරන්න ඕනේ මේ වගේ ආදරණීය පුතෙක් මම හිතන්නේ අපේ නිසංසලා ගුරු මෑණියන්ගේ අපේ බණ්ඩාර ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන බණ්ඩාර ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මතක් කරන ඉරිනාගේ ආදරණීය ලොකු පුතා තමයි මේ චිත්‍ර බොහොම අපිට ඇදලා තියෙන. ඉතින් ඒක ඇගීමක් කරමින් තමයි අද වේදිකාවට ගෙන්නලා උඩට අපි කෑගම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පොදු Hoya ho ho mamude gihilla Hoya ho ho api malu elluwa
නිසංසලා දියණිය ඒ වගේම මේ රැස් සිටින අනිකුත් විශේෂාරාධික අමුත්තන් ඒ වගේම මේ රැස් සිටින අපේ කුඩා මල් කැකුළු දුවා දරුවන් ඒ වගේම රැස් සිටින සියලුම දෙමාපිය වැඩිහිටි සෑම දෙනාගෙන්ම අවසරයි. ඇත්ත වශයෙන්ම මම කතාවක් කරන්න නම් සූදානමින් ආවේ නැහැ. ඉතින් මට විශේෂ ආරාධනාවක් ලැබුණා. මම අද තව විශේෂම අවස්ථාවක් මගහැරලා තමයි දැන් මෙතෙන්ට ආවේ. මොකද මට එතනින් කෝල් එනවා එන්නේ නැද්ද කියලා අද අපේ මේ මහ සභා රැස්වීම සමිතිය. ඉතින් මම ඒකත් මගහැරලා තමයි කලින් දැනුම් දුන්නා මට එන්න විදිහක් නැහැ කියලා. යා යුතුම තැනක් තියෙනවා කියලා. මොකද මේ කුඩා දරුවන්ගේ මොන්ටිසෝරි දරුවන්ගේ ඒ වගේම මේ වගේ රංගනයන් බලන්න මම හරි ආසයි. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා නිසංසලා දියණියට මට මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව. ඇත්ත වශයෙන්ම අපි පාසල් යන මේ වගේ මේ කම්බිහිරි කරන බෙරහඬ මැදේ කරලිය දෙවනක් කරපු අය තමයි මේ අපි. ඒ වුණත් අද කාලේ අපේ පාසල් දරුවන්ට මේ අවස්ථාව නැහැ. මේ වාසනාව නැහැ. ඇත්තටම දැන් ඉස්කෝලවල විවිධ ප්‍රසංගයක් දකින්නවා කියන එක මම හිතන්නේ නම් කොයි ඉස්කෝලේකවත් තියෙනවද කියලා මම දන්නේ නැහැ. අපි ඉස්කෝලේ යන කාලේ දෙසැම්බර් මාසේ අනිවාර්යයෙන්ම විවිධ ප්‍රසංගයක් තියෙනවා. දරුවන්ගේ නර්තන ගායන වාදන හැකියාවන් ඔප්නං වල හැමෝටම පෙන්වන්න අවස්ථාවක් තිබුණා. අද ඒ අවස්ථාව නැහැ. අද ඉතින් අපිට මේ වගේ විවිධ ප්‍රසංගයක් දකින්න පුළුවන් වෙන්නේ පෙර පාසලක පමණයි. ඉතින් අද පුංචි කාලේ ළමයෙක්ව ඉස්කෝලේට බාර දීපු දවසේ ඉඳලාම පාසලෙන් අස් වෙන දවස දක්වාම විවිධ ප්‍රසංග කෙසේ වෙතත් ටියුෂන් වන්නම නම් තියෙනවා. ඉතින් අද කාලේ දරුවෝ රැල්ලට අහු වෙලා ඉන්නේ. ඒ වුණත් දරුවන්ගේ සහජ දක්ෂතා ගොඩාක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම දැන් මෙතන දරුවන්ගේ නැටුම් බලාගෙන හිටියා. අති දක්ෂ දරුවෝ ඉන්නවා. රංගනයෙන්, ගායනයෙන්, නර්තනයෙන්, ඒ වගේම වාදන, ඒ වගේම දැන් අපේ දරුවෙක් ඇවිල්ලා චිත්‍ර වලින් පොතුවිල මහාවිද්‍යාලයේ ඇත්ත වශයෙන්ම අනර්ගයි අතිවිශිෂ්ටයි. මේ දරුවෝ දැන් මෙච්චර වෙලා රංගන දක්වපු දරුවෝ අතිවිශිෂ්ටයි. ඇත්තෙන්ම හොඳයි. 100%ක්ම හොඳයි. මොකද අවුරුදු 5 මේ පුංචි ළමයි අතින් පොඩි වරදක් වුණත් ඒක අපි ගණන් ගත යුතු නැහැ. මොකද මේ අද කාලේ දුවා දරුවන්ගේ භාෂාවෙන් කියනවා නම් සුපිරිනේ. සුපිරි. ඉතින් මේ පුංචි මල් කැකුළු ඉදිරියේ අනාගතයට සමාජයට බහින්න ඉන්න දරුවෝ. අත් වශයෙන්ම මේ අපි අද මුහුණ දීලා තින්නේ මුළු ශ්‍රී ලංකාවම මුහුණ දීපු දරුණු ඛේද වාචයකට නැති වෙලා අපි ඉන්නේ. ඒ වුණත් අපිට අපේ සහෝදර ජනතාව වෙනුවෙන් අත් වශයෙන්ම ශෝකයක් වේදනාවක් හිතට ඇති වෙනවා. ඉතින් ඒ අතරතුරේ මම මේ නිසංසලා ගුරුතුමියගේ දක්ෂතාවත් මම ආදර්ශයමයි දැක්කේ. එතුමියක් හරි ගායනයෙන් අති විශිෂ්ට ගායනයක් ඉදිරිපත් කරා. හොඳ ගායන හැකියාවක් තියෙන දියණියක් තමයි. ඒ වගේම පෙර පාසලේ දරුවන්ට මේ වගේ නර්තන ගායන පුරුදු කරන්න නම් අනිවාර්යයෙන්ම ගුරුතුමිය දක්ෂ වෙන්න ඕන රංගනයට ගායනයට. ඉතින් මේ නිසංසලා දියණියට උපරිමයෙන් මේ දක්ෂතාවයන් පිළිහිටලා තියෙනවා. දැන් මේ දරුවන්ගේ මම බලාගෙන හිටියා මෙච්චර වෙලා මේ රංගන කුසලතා
හොඳ 23 අංගන හිටියානම් තියෙන දරුවෝ මේ දරුවෝ අතර ඉන්නවා. ලස්සන දරු පරම්පරාවක් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා
තමයි එකින් එක අයින් කරන්නකො නන්දනි. රයිට් මේ තමයි සේමුතු අපේ දක්ෂ නර්තන ශිල්පියෙක් ඒ වගේම ගායන ශිල්පියෙක්. අපේ සුකුන් චාමර කියන්නේ අපේ පුරවරේ දියුණු දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහුගේ පුතා සේමුතුට හොඳ අත්කොල සම්මාදයක් දෙන්න මෙහෙමත් එක්කම නන්දට යන්න. හරි බොහොම ලස්සනයි. शोभन गंगा वही वियाले हंगा देसिम पाना ही सरेवा मकरंदे सारे खिलवा आशा वे मासित दलवा सेया वन्नुग के मन सेवा पाया भी सद उमरी एया भी करो एवरी रुधारी वन बमरे मन तन बिला रंगना रुधारी वन बमरे मन तन बिला रंगना रुधारी वन बमरे मन तन बिला रंगना තෑම ගහන්න පානේ ගහන්න මොකද ගහන්න මේක තමයි ගහන්න පා නේද ලොක්කයි आया भी सद उमरी एया भी करो एवरी रुधारी वन बमरे मन तन बिला रंगना रुधारी वन बमरे मन तन बिला रंगना रुधारी वन बमरे मन तन बिला रुधारी वन बमरे मन तन बिला रंगना
පොඩ්ඩක් කොලසන්න අපේ දුර දරුවන්ගේ සියලු දෙනාගේම අවසරයි. ලිටිල්සා පෙර පාසල. ඇත්තටම මම හුඟක්ම දන්නේ රශ්මිත පුතා හින්දා. මොකද ඇත්තටම මුල් ළමාවිය සංවර්ධනය පෙර පාසල මගෙන් සිදු කරනවා. මොකද අම්මගේ උකුලෙන් නිලියුණු දරුවා ඊළඟට බාර දෙන්නේ පෙර පාසලේ ගුරුතුමියට. එතුමිය හරි ලස්සනට මේ ළමයි ටික සමාජයට හොඳ ළමයි ටිකක් කරලා තියනවා කියලා අද ඔප්පුණා. මොකද ඒකට මං ගාව හොඳ උදාහරණයක් තියෙනවා. ඇත්තටම රශ්මිත පුතා වචන ගලපද්දී පොඩි අඩුවක් තිබ්බා. ගුරුතුමියට බාර දෙනකොට ඒ ගුරුතුමියට කියලා තමයි බාර දුන්නේ. ඇත්තටම මේ ගුරුතුමිය නිසංසලා ගුරු මෑණියෝ ඉතා සාර්ථකව ඒ අභියෝගය බාරගත්තා. මොකද පුංචි දරුවෙකුගේ හැඟීම් තේරුම් අරගෙන පුංචි දරුවෙකුගේ හදවතට කතා කරන්න පුළුවන් ගුරු මෑණියෙකුනේ ඇත්තටම මේ දරුවන්ට හම්බෙලා තියෙනවා. ලිටිල්සා පෙර පාසල අභියෝග මැද ඉදිරියට ගිය පෙර පාසලක්. ඉතින් එතුමියට ශක්තියක් දෙන්න අම්මලා තාත්තලා ටික වටේ ඉඳලා සහයෝගය ලබා දුන්නා. ඉතින් පුංචි දරුවගේ මුල් ළමාවිය සංවර්ධනය ගුරුතුමියගේ අතේ තියෙනකොට ඒ දරුවා ඉතා හොඳ ගුණගරුක දරුවෙක් කරලා සමාජයට දෙන්න
පාසලට යවන්න ගුරුතුමිය ගන්න වෙහෙස කියා කරන ආකාරය ඇත්තටම ප්‍රශංසනීයයි. මුල්ම ගුරුවරයා අම්මා වුණාට ඊළඟ ගුරුවරයා තමයි පෙර පාසලේ ගුරුතුමිය. එතුමිය කරන සේවය පුංචි දරුවන් ගානකට කරන සේවය අපමණයි. ඉතින් මේ ගුරුතුමියට මේ වගේ මේ ගමට ගෙනල්ලා ඇත්තටම මම ගෝවා අභියෝග රාශියක් නැද මේ පෙර පාසල කරගෙන යනවා කියලා. හොඳ දරුවම් කරන්න පුළුවන් තෝතැන්නක් හදලා තියෙනවා මේ ගුරුතුමිය. ඉතින් එතුමියට බොහොම ඉහළට යන්න ශක්තියක් කියලා තව ඉදිරියටත් පෙර පාසල සාර්ථක කර යන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගෙන් අවසරයි. ලිටිල් ස්ටාර් පෙර පාසල ගැන කතා කරනවා නම් මුලින්ම මම මගේ දරුවා ගැන කතා කරන්න ඕනේ. මගේ දරුවා මේ ලිටිල් ස්ටාර් පෙර පාසලට ඇතුළත් වෙන විට වචන දෙක තුනයි කතා කරේ. නමුත් මේ නිසංසලා ගුරුතුමිය මගේ දරුවව අතහැරියේ නැහැ. අනිත් ළමයින්ට වැඩි අවධානයක් මගේ දරුවට දුන්නා. රශ්මිතලේ අම්මා බය වෙන්න එපා. ළමයි එක්ක ඉන්නකොට මේ දරුවා අවුරුදු 2 ඉන්නකොට හරියාවි කියලා මාව හැමදාම ධෛර්යමත් කරා. ඉතින් නමුත් දැන් මගේ දරුවා අනිත් ළමයි ගානටම ඉන්නවා. සින්දු කියනවා, හොඳට කතා කරනවා. මගේ දරුවා වගේම අනිත් සෑම දරුවෙකුටම අම්මෙක් වගේ කරුණාවෙන් සලකලා හොඳට ගරුහරුකම් දීලා ළමුන්ව හොඳ කීකරු දරුවෙක් කිරීමටගත් මහන්සිය මම දැක්කා. ඉතින් ඒ ගැන මම ගුරුතුමියට ගොඩාක් ස්තුති කරනවා. ලිටිල් ස්ටාර් පෙර පාසල දිගින් දිගටම කරගෙන යාමට නිසංසලා ගුරුතුමියට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. කට්ටිය තාලියක් පොඩියක් ගහන්න මේ තාලෙට. අන්න එහෙම. ඒකවල ශක්තියක් ලැබෙනවා. ලලලලාවේ දෙමි මනමාලියේ කන්නේ තුයිනෝ දෙන්නයානේ කනිදු කොවල මුනේ හතරේ කාලා ලලලා 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 ලලලාවේ දෙමි මනමාලියේ කන්නේ තුයිනෝ දෙන්නයානේ කනිදු කොවල මුනේ හතරේ කාලා ලලලා තාලෙට කට්ටියත් එක්ක තාලෙට. අයියේ. මගුබල් ගන්නවා සුන්දර දෙන්නවා රක්කේ සලමානා සීනා සීනා මගුබල් ගන්නවා සුන්දර දෙන්නවා රක්කේ සලමානා සීනා සීනා නාලිය කමලයි එකිනෙක සොරවයි නාලිය කමලයි සිහිනික සොරවයි ගම්බද රූපී දෙම්පිරියාවි කොයි දෝතෙන්දේ ආනේ ලලලා 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 තුරලලනාවේ දෙමි මනමාලියේ කන්නේ කොයි දෝතෙන්දේ ආනේ කනිදු කොවල මුනේ හතරේ කාලා ලලලා ලලලා ලලලා
ගුරුතුමියටයි. රයිට් අපි මම ඉතින් මතක් කරනවා මේ ගීතය ගැන බොහොම අපූර්ව ලස්සන ගීතයක්. ළමයින්ටම ගැලපෙන බොහොම අපූර්ව ගීතයක්. මේ ගීතය අපි මතක් කරන්න ඕනේ මෑත කාලේ නෙමෙයි. ඈත අතීතයේ සිටම එන බොහොම ලස්සන ගීතයක්. ඉතින් අපේ ගමේ සුන්දර ආදරණීය ගායිකාව අපි ඉදමත් ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඇයට වේදිකාව විසිට ඔබ වෙනුවෙන් බොහොම අපූර්ව ලස්සන මේ ගීතය ආදරණීය දෝල පුතාලා මේ ගීතේ බොහොම අපූර්වට ලස්සනට අහගෙන ඉන්න ඕනේ. මේ ගීතේ කියවෙන බොහොම අපූර්ව අර්ථයක් නේද? නිරන්සලා. මේ ගීතේ බොහොම අපූර්ව අර්ථයක් කියවෙන ඒ තමයි අකුරට යන්නට කම්මැලි කියලා බොරුවට හඬනා පුංචි දුවේ. මමත් ඔබ වගේ වම් පොඩි කාලේ ඕම කළා මට මතකදී කියන ඒ බොහොම අපූර්ව ගීතේ අකුරට යන්නට කම්මැලි වුණොත් පොතේ ජීවිතේම සාර්ථක වෙන්නේ නැහැ අසාර්ථක වෙනවා. ඉතින් Thank you.
ආරෝහණය කොට. පොඩක් එන්නකෝ ලිසන්ස්ලා පොඩක් ඉස්සරහට මේ ඇස්වල තියෙන කඳුළු තමන්ගේ දරුවෙකුට තියෙන කඳුළුම තමයි. ඒ හදවතේ නැගෙන කඳුළු තමන්ගේ දරුවන්ට වගේම ආදරය කළා. දැන් අදින් පස්සේ දරුවෝ ටික හම්බෙන්නේ තේින්න මම හිතන්නේ ගුරුතුමියගේ දුක වැඩි. මොකද මතක් කරන්න ඕනේ සංවේදී අවස්ථාව. මම හිතන්නේ තමන්ගේ දරුවන්ට ආදරය කරා වගේම ආදරය කළ දෙනව නේද? ඉතින් මේකේ ගෞරවය මමගේ සුද්ධ මාමට නැන්නට පුද කරනවා. මේ වගේ දුවෙක් දිහි කළා අපිට මේ වගේ චරිතයක් පිළිතලාට ගොඩක් විසෝති. ඒකට ආදරෙන් මතක් කරලා ඉතින් ගුරුතුමිය පොඩ්ඩක් එන්නකෝ ඉස්සරහට. පොඩ්ඩක් එන්නකෝ. පුතේ දැන් ඕගොල්ලෝ ටීචර්ව අතෑරලා මේ මොන්ටිසෝරි අතෑරලා යනවා. ඒ යන්නේ ලොකු ඉස්කෝලේට යන්න නේද? ඊට පස්සේ අදින් පස්සේ මේ ටීචර්ව හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඇවිල්ලා හම්බෙලා යන්න. ඉතින් ඔයගොල්ලෝ හැමොත් එක්කම ටීචර් බදාගෙන හත්දක් දීලා යන්න. මගේ ඉන්නේ වැඳලා ටීචර්ට හත්දක් දීලා යන්න. දන ගහලා වඳින්න දන ගහලා. කොහොමද සාකනේ? හරි ඉතින් චෝටි පැටවුන්ටත් අපි මෙන්න මෙහෙම කියනවා නේද දුවේ? ඔයගොල්ලෝගේ පාසල් අධ්‍යාපනයේ සාර්ථක වේවා. හොඳින් ඉගෙන ගන්න ඕනේ. හරිද පුතේ? ගමට රටට වැඩදායි පුතෙක් දුවෙක් වෙන්න කියලා අපි ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. ලොකු ඉස්කෝලේට ගිහිල්ලා හොඳින් ඉගෙනගෙන මේ ටීචර්ගේ නමක් තියලා ඔයගොල්ලෝගේ අම්මගේ තාත්තගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් දුවෙක් පුතෙක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරි? ඉතින් හොඳට ඉගෙන ගන්න ඕනේ. දැන් ජනවාරි වල ඔයගොල්ලෝ ලොකු ඉස්කෝලේට යනවනේ. ඒ ගිහිල්ලා හොඳට ඉගෙනගෙන අම්මගේ තාත්තගේ බලාපොරොත්තු ඉටු කරන්න කියලා අපි ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලනවා. දෙන්න බලන්න හොඳ අපුල සන්නාදයක් හැමෝත් එක්ක ගොඩක් ඉස්සෙල්ලා. කයිත් අපි එහෙනම් එහෙම්මම යොමු කරනවා අපේ ආදරණීය ගුරුතුමියම ස්තුති කතාව කරන්නට කියලා. ඔව් පොඩ්ඩක් චෝට්ටක් ඉන්න ඉසන්සලා පොඩි අතපසුවීමක් වුණා. ඒ තමයි ස්තුති කතාව කරන්න කලින් මේ නික්ම යන ආදරණීය දෙමව්පියන් විසින් ගුරුතුමියට තෑග්ගක් පිරිනමනවා. ඒ තෑග්ගය මම හිතන්නේ පිරිනමන්නට බෑ වේදිකාවට ගෙනල්ලා. ඒක නිසා අපි මේ වේදිකාවට ගේන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ ගෙනල්ලා අපි පිරිනමන්නම්. මේ තමයි අමමෙනි බුදුරජාණන් වහන්සේගේ ඒ පිල්ම වහන්සේ පූජා කරමින් ඒ නික්ම යන ආදරණීය ඒ පහන් කනුවක් තමයි පූජා කරන්නේ ටීචර් මේ නික්ම යන දරුවන්ගේ ආදරණීය දෙමව්පියන් එකතු වෙලා. ඒට තියෙන අමමෙනි බුදුරජාණන් වහන්සේගේ පිල්ම වහන්සේ වේදිකාවේ සිට පිරිනමන්නට කියලා අපි ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ආදරණීය දෙමව්පියන් සියලුම දෙනා නියෝජනය කරනවා. පොඩි අය පොඩ්ඩක් මේ පැත්තට එන්න පුතේ. පොඩි අප්පුඩියක් ගන්න කට්ටිය. ඔය අරක දැන්න එක්කෙනෙක් එන්න. නගින්න උඩට. නගින්න පොඩ්ඩක් ඉන්නයි. පොඩ්ඩක් ඕම ඉන්න. පොඩි එක්කෙනා පොඩ්ඩක් අයින් වෙන පුතේ. එන්නවල්ලි අතට ගන්න. බුදු පිළිමයක් පූජා කරන වෙලාවේ මම පොඩි ආරම්භයක් කරනවා. ඒ තමයි හොඳ සාදුකාරයක් දෙන්න හැමෝත් එක්ක. Hai gula kisuti. hari ඒ තෑග්ග පිරිනැමුවේ මේ වසරේ පාසලට ඇතුල් වෙන්න ඉන්න ළමයින්ගේ ආදරණීය අම්මලා තාත්තලා එකතු වෙලා. ඉතින් මේ කට්ටියට ගොඩක් ස්තුතියි. ඉතින් අපි පොඩියා වහින්නකො පොඩියා මේ පැත්තට එන්න. නැත්තමයි ලකිදු. යුනිදු. පොඩියා මාසරයි. අද දින ඇත්තටම විශේෂ දවසක්. පොඩියා වහින්න. මොකද ප්‍රකාශන දරුවන්ගේ වාර්ෂික
විසිරියන් උත්සවය පවත්වන අද දවසේ මටත් දරුපටවුට සුවිශේෂ දවසක්. මේ සඳහා මාගේ ආරාධනය ගෞරවණීය පිළිගෙන පැමිණි සියලුම ආරාධිතවුන්ට මේ වෙලාවේ පිළිගන්නවා. ඒ වගේම දෙමව්පියන්ව සියලු දෙනාම ආදරයෙන් මම පිළිගන්නවා. මේ නාටත් ස්තුතිවන්ත වෙන අතර ඇත්තටම කියන්න දුකයි. මොකද වසර දෙකක් ගෙවා පාසලෙන් නික්ම යන සියලුම දරුවන් මා තුළ සියලුම දරුවන් සඳහා වෙනුවෙන් මා තුළ තිබූ අසීමිත ආදරය කඳුලකින් වසර දෙකක් නිමා වී ගිලිහෙන මොහොතේ මේ පුංචි පැටවුන් ටිකින් ටික මගේ කුසින් නොවැදුවත් මගේ දරුවන් මෙන් වසර දෙකක් දරුවන්ව රැක බලා ගත්තා. ඒ ආදරෙන් නැවතත් කනගාටු වෙන උනත් විශේෂ යන දරුවන් සඳහා සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා මාහට මේ විද්‍යා ප්‍රසංගය අලංකාර කර ගැනීම සඳහා විදුලිය ලබා දීලා ඉස්සරහ ගෙදර ගයාන් මල්ලි මට උදව් කරා. ඒ වගේම සරත් අයියා සුපුන් මල්ලි මේ උදව් උපකරණ කිව්ව නොකිව්ව සියලුම දෙනා විශේෂයෙන් මගේ ආදරණීය දෙමව්පියන් වසර දෙකක් පුරාවට මාහට ආදරෙන් මගෙත් එක්ක මේ වැඩ ටික කර ගැනීම සඳහා මට උදව් උපකාර කරා. ඒ සියලු දෙනාවත් මේ ගම්වාසී උදව් කරන නොකළ සියලු දෙනාට අවංක ආදර ස්තුතිය කරනවා. ස්තුතියි. වාසලේ රැඳී සිටින අපේම පුංචි නංගිලා මල්ලිලාට. ඉතින් මම මේ නම් සඳහන් කරනකොට ඔයාලා හැමෝම වේදිකාවට එන්න. එක එක්කෙනා නම් සඳහන් කරනකොට වේදිකාවට එන්න. සඳසි දිව්‍යානා පුංචි නංගිටයි මේ ආරාධනය. හොඳත් පොලිස් අනාදයක් ලබා දෙන්න. ඕම ඉන්න එක ෆොටෝ එකයි ගන්න. හරියන්නේ. ඊළඟට සනුලි භාග්‍ය පුංචි නංගිටයි මේ ඇරයුම ඇවිල්ලා ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නා ලෙසට. හොඳත් පොලිස් අනාදයක් ලබා දෙන්න. හරි. ඊළඟට සනෝජ් අනුත්තර පුංචි මල්ලිටයි මේ ආරාධනය. මේ පැත්ත බලාගෙන පුතේ. මේ පැත්ත බලාගෙන ආමයි පැත්ත බලාගෙන. හොඳත් පොලිස් අනාදයක් ලබා දෙන්න. හරි. ඊළඟට දිනායා දහම්සි පුංචි නංගිටයි මේ ආරාධනය. ආමයි පැත්ත බලන්න පුතේ. ආමයි පැත්ත බලන්න. මේ පැත්ත බලන්න. පොලිස් අනාදයක් ලබා දෙන්න. හරි. ඊළඟට දහම් ඉඳුවර පුංචි මල්ලිටයි මේ ආරාධනය ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නා ලෙසට. හොඳත් පොලිස් අනාදයක් ලබා දෙන්න ත්‍යාග ප්‍රදානය කරන වෙලාවේදී. ඊළඟට හෂිඳු සෙතිෂ්කට තමයි මේ ආරාධනය ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නා ලෙසට. හෂිඳු සෙතිෂ්ක පුංචි මල්ලි ඔයාටයි මේ ආරාධනය. අත්වල සන්නාදය ලබා දෙන්න. ඊළඟට කවිද සිත්මික ඔයාට මේ ආරාධනය ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නා ලෙසට. අයියෝ දෙන්න නගි. අඩින්.
ඒක පේන්නේ මේ පැත්ත බලන්න පුතේ. මේ පැත්ත බලන්න. මේ පැත්ත බලන්න. ඕ මේ පැත්ත. ඔයි ඔයි. ඕ බලන්න ඉන්න පුතේ. වෙන්නේ පෙර පාසලෙන් ඉවත්ව යන පුංචි නංගිලා මාලිලාට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමේ අවස්ථාවක්. ඉතින් ඒ සඳහා පළවෙනියටම මම ආරාධනා කරනවා ලකිතු ශාලුක පුංචි මල්ලි ඔයාටයි මේ ආරාධනය ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නා ලෙසට. එහෙනම් පළවෙනියටම අපි අනුශාසනාවේද ආරාධනා කරා ඒ වගේම ජුනිදු සෙට්‍රසම් මල්ලිට ආරාධනා කරනවා ත්‍යාගය ලබා ගන්නා ලෙසට. මේ පැත්ත බලන්න. අර පැත්ත බලන්න. මේ පැත්ත බලන්න. යා පැත්තට යන්න පුතේ. මේ පැත්තට. ඕ ඉන්න. ලකිඳු ශාලුක මල්ලි ඔයාටයි මේ ආරාධන මේ පුරාසන දෙකක් මේ පෙර පාසලේ ඉගෙනම ලබලා මේ එළවෙන 2026 වසරට අලුතෙන් පාසලට ඇතුළත් වෙන්න බලාගෙන ඉන්න අපේම පුංචි නංගිලා මල්ලිලා හොඳ අත්පොලසනාදයක් ලබා දෙන්න. ඊළඟට මෙතුණි රුහන්සිකා පුංචි නංගිටයි ආරාධනය. පොඩ්ඩක් ඉන්න. පුතේ මේ පැත්තට එන්න පුතේ. ඔව් මෙතුලි. මේ පැත්තට. මේ පැත්තට. අර පැත්තට. අර පැත්තට එන්න පුතේ. අර පැත්තට. මේ පැත්තට එන්න පුතේ. හොඳ අත්පොලසනාදයක් ලබා දෙන්න. ඊළඟට සදෙව් සහංස පුංචි මල්ලි ඔයාටයි මේ ආරාධනය. සදෙව් මේ පැත්තට එන්න පුතේ. මේ පැත්තට. තවයන් අතට. හොඳ අත්පොලසනාදයක් ලබා දෙන්න. ඒත් එක්කම ඊළඟට ආක්ෂා දෙව්මිනී පුංචි නංගිට මේ ආරාධනය ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නා ලෙසට. මම නැවතත් මතක් කරන්නම් මේ ත්‍යාගය ගන්න පුංචි නංගිලා මාලිලා තමයි පුරා වසර දෙකක් මේ පෙර පාසලේ හොඳ අධ්‍යාපනයක් ලබලා මේ ටීචර්ගේ අතේ හොඳට අම්මා කෙනෙකුගේ වගේ හුරතල්ලා මේ 2026 එළඹෙන වසරට පාසලට යන්න බලාපොරොත්තු සහිතව ඉන්න මේ අපේ පුංචි නංගිලා මාලිලා. ඒ එක්කම මම ආයෙ මතක් කරනවා රශ්මිත සඳනේ පුංචි මල්ලිට ඔයාටයි මේ ආරාධනය. ඔබට හිමි ත්‍යාගය ලබා ගන්න. හොඳ අත්පොලසනාදයක් ලබා දෙන්න. මේ පැත්ත බලන්න. ඉන්පසු ආදිත්‍ය ආකාශ් කියන පුංචි මල්ලට තමයි ආරාධනය. හොඳ අත්පොලසනාදයක් ලබා දෙන්න. නෙතුලි ආක්ෂණා පුංචි නංගි ඔයාට මේ ආරාධනය. සංජනා දිහංසා මේ පැත්ත බලන්න. මේ පැත්ත බලන්න. ආයි පස්සට යන්න. දුන්දු. තව යන්න පුතේ. ඇන්දේවල පස්සට. ඊළඟට තශ්මි සස්මිකා. තශ්මි සස්මිකා ඔයාට මේ ආරාධනය. මේ පැත්ත බලන්න. දෙන්නේ මේ දෙල හැමෝටම ගොඩක් ස්තුතියි.
මං උනේ ලකිලු පොඩ්ඩක් පේන්න ඉන්න පේන්න අස්ස දෙන්නෙක් ඉන්නයි ලස්සන ඉන්නකෝ යුනිදු කොට යන්නේ සුබ සන්දේවක් වෙන්න කියලා අද ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මතක් කරන්න ඕනේ දුවේ අපේ ලංකාවට ඇති වූ ඒ දරුණු වර්ෂාපතනයත් එක්ක ඇති වුණු ඒ මහා විපත ඉක්මනින් දුර වෙලා අපේ ලාංකිකයන්ට සුවසේ ජීවත් වෙන්නට වාසනාව උදා වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරමින් අපි මමත් මගේ ආදරණීය දිනිය සමුගන්නවා. ඉතින් අපි තවත් මේ පෙරවරු පැවැත්වෙන සුන්දර වැඩකදී අපි දෙන්න නිවේදන කටයුතු කරලා හමු වෙන බලාපොරොත්තු සමුගන්නවා. ඊට කලින් මතක් කරන්න ඕනේ මේ ව්‍යසනයේදී මුල් තැන අරගත්තා අපේ රණවිරුවන් ශ්‍රී ලංකා යුද හමුදාව ඒ වගේම ගුවන් හමුදාව ඒ වගේම ඕනේ ටීචර් මං එනකම් බලන් ඉන්නවා ටීචර් මට ආදරේ ඒ වගේ දේවල් හැමතිස්සෙම කියනවා මොකද ඒ අපේ මල්ලිගේ හිතේ තියෙන දේවල් ඒව කවුරුත් කියන දේවල් නෙමෙයි ඉතින් එහෙම දෙයක් පහළ වෙන්නේ එහෙම හිතේ දෙයක් පහළ වෙන්නේ ටීචර් ගැන තියෙන ආදරයට ටීචර් අපේ මේ මල්ලිලට නංගිලට සලකන විදියට ඉතින් ඇත්තටම කිව්වොත් අපේ මල්ලිත් මේ අවුරුද්දෙන් මොන්ටිසෝරි ඇවිල්ලා ඉවරයි. ඉතින් මං නැවත වතාවක් ටීචර්ට ඒ නිසංසලා මදුෂානි ගුරුතුමියට ස්තුතිවන්ත වෙනවා. මටත් මේ අවස්ථාව ලැබලා දීලා අපේ මේ නංගිලා මල්ලිලට පාසලට යන්න ඉතාමත් හොඳ විදියට මේ නංගිලා මල්ලිලව පුහුණු කරවලා කරපු මේ ලොකු මෙහෙයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මාමි ඔයාටත් අද දවසේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වුණ එකට. ඉතින් අපි මේ වගේ නැවත වැඩසටහනකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ඔයාටත් සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. ඔයාටත් වගේ ගිණීම් කටයුතු දින දියුණු වෙලා ඒ වගේම නිවේදන කටයුතු සාර්ථක කරගන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපේ රටේ ජාතිය අභිමානය ජාතික ගීය වාදනය කරන්න සූදානම් වන සීලම දිනත් එක්ක නැගිටලා ආචාර්ය කරමු.